කියන්නේ යන්නේ මුළු රටම කම්පැනියට පත් කළ රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිදු වූ අමානුෂික සිදුවීමක් ගැනයි. මේ සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගොස් නීතිය, මනුෂ්‍යත්වය සහ සමාජ වගකීම පිළිබඳ දැඩි සංවාදයක් ඇති කරා. මේ වසරේ අප්‍රේල් මාසයේ රාගම ප්‍රදේශයේ පිහිටි අරලිය ගිෆ්ට් සෙන්ටර් නැමැති වෙළඳසැලක් තුළ වයස අවුරුදු 66ක් වන කාන්තාවක්, තිදුරු මවක් වෙළඳ භාණ්ඩ කීපයක් සොරකම් කළ බවට සැක කරමින් කඩේ සේවකයන් සහ තවත් පුද්ගලයන් කීප දෙනෙක් ඇයට අමානුෂික ලෙස පහර දී ඇගේ කොණ්ඩේ බලහත්කාරයෙන් කපා දමා ඇත. මේ සිදුවීම සිදුවන අවස්ථාවේ කාන්තාව බොහෝ වතාවක් මට එහෙම කරන්න එපා යනුවෙන් ඉල්ලීම් කළත් එය නොසලකා හරිමින් ඇයට පයින් පවා ගසමින් පිරිස විසින් ක්‍රියා කර ඇති බව වීඩියෝ දර්ශනවලින් දැක්වේ. මෙම සිදුවීම සම්බන්ධ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පැතිර යාමෙන් පසුව රාගම පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පීඩාවටපත් කාන්තාව රාගම ශික්ෂණ රෝහලට වෛද්‍ය පරීක්ෂාව සඳහා යොමු කළා. සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර තිබුණා. මේ පරීක්ෂණ තවදුරටත් සිදුවීම් පවතින බවත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීමෙන් අපට පැහැදිලි කරන්නේ නීතිය Tamanට අතර ගැනීම කොයිතරම් භයානකද යන්නයි. කෙනෙකු සොරකම් කළත් දඬුවම් ලබා දීමේ බලය පොලිසිය සහ අධිකරණයට පමණක් හිමි වේ. එබැවින් කෝපයෙන් ක්‍රියා කිරීම, අමානුෂික ලෙස දඬුවම් කිරීම සමාජ මාධ්‍ය හරහා හෙලා දැකිය යුතුයි. මෙවැනි ක්‍රියා අවසානයේ නීතියට මුහුණ දීමට සිදුවන අපරාධ බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ. රාගම වෙළඳසැල තුළ සිදු කාන්තාවගේ කොණ්ඩය කැපීමේ මෙම සිදුවීම අපට මතක් කර දෙන්නේ මනුෂ්‍යත්වය සහ නීතිය අපගේ සමාජ අත්‍යවශ්‍යම වටිනාකම් බවයි. වෙන සිදුවීම් නැවත සිදු නොවීමට අපි සැමට වගකීමක් ඇත.